හෙල්ලෝ ක්‍රියටර්ස් ගොඩක් සාදරෙන් පිළිගන්නවා ක්‍රියටර් ස්පේස් චැනල් එකට. ඉතින් 2026 අවුරුද්දේ ජනවාරිත් ඉවරයි, පෙබරවාරි මැද හරියට කිට් වෙලා තියෙනවා. ක්‍රියටර් ස්පේස් එකෙන් තම එක වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මම හිතුවා අද ඉන්ට්‍රස්ටිං ටොපික් එකක් ගැන කතා කරන්න ඕනි කියලා. ඒ තමයි ගොඩක් දෙනෙක් මගෙන් අහන කාරණාවක් තමයි කොහොමද කැමරාවක් ඉස්සරහා කන්ෆිඩන්ට්ලි කතා කරන්නේ. ඉතින් කැමරාවක් ඉස්සරහා ගොත ගැහෙන්නේ නැතුව, ලැජ්ජාවෙන් නැතුව, ටිකක් අයිකන් ටැක් තියාගෙන, අතරම කිව්වොත් මම මේ කැමරාවකට නෙමෙයි කතා කරන්නේ, මම ඔයාලට කතා කරන්නේ. ඔයාලත් එක්ක මගේ අයිකන් ටැක් එක අනිවාර්යෙන් වැදගත්. ඔයා හිතනවා ඇති අයියෝ කැමරාවක් ඉස්සරහා කතා කරන එක මහ ලොකු දෙයක්ද, හරි ලේසිනේ කියලා. ඔව්. ඔයාට කැමරාවක් ඉස්සරහා කතා කරන්න පුළුවන් කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැතුව, ගොත ගැහෙන්නේ නැතුව, අයිකන් ටැක් තියාගෙන congratulations. මොකද කැමරාවක් ඉස්සරහා කතා කරනවා කියන්නේ එක සාමාන්‍ය දෙයක් නෙවෙයි. ඒක ස්කිල් එකක්. ඒක හැමෝටම එන්නේ නැහැ. හැබැයි හැමෝ ගාවම නැහැ කියලා ඒක ඇති කරගන්න බැරි දෙයක්ුත් නෙමෙයි. පර්සනලි මගේ ළඟත් ඒ ස්කිල් එක තිබ්බේ නැහැ. අද මම මේ වෙද්දි කතා කරන්නේ කැමරාවක් ඉස්සරහා සෑහෙන කම්ෆර්ටබල් විදියට. ඒ ස්කිල් එක මම මාස්ටර් කරපු නිසා, නැත්තම් වැඩි දියුණු කරගත්ත නිසා. එක්සැම්පල් එකක් පෙන්නන්නද? මේ තියෙන්නේ මගේ මුල් කාලේ වීඩියෝ එකක්. ඉතින් මම හිතනවා මම අරන් ආපු අන්බොක්සින් වීඩියෝ එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වේවි. ඒ වගේම මේ වගේ වීඩියෝස් ඔයාලට තවත් බලන්න ආසයි නම් අපිව subscribe කරන්න අමතක කරන්න එපා. graphic designing tutorials ඒ වගේම මේ වගේ reviews ඔයාලට මේ channel එකෙන් බලන්න පුළුවන්. ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකක් අරන් එනකන් මම sign out වෙනවා. මම SG Fernandes. සුබ දවසක්. ඔයාලට පේනම ඇති මේ වීඩියෝ එකේ මම hina වෙන්නෙත් නෑ. ඔහේ කැමරාවට නිකන් ලයිෆ්ලස් කිසිම මේකක් නෑ. ඔහේ නිකන් බය වෙලා වගේ කතා කරන්නේ. නමුත් මම දැන් ඔයාලත් එක්ක කතා කරන්නේ මගේ එක්ස්ප්‍රෙෂන්ස්ද, මගේ ෆීලිංස්ද, මගේ අතපය වැඩ කරන විදිහද, මගේ වොයිස් වචන උච්චාරණයද, මේ හැම දෙයක්ම මම ෆයින් ටියුන් කරගෙන තියෙනවා මේ 2026 මේ වීඩියෝ එක දාන තැනට වෙනකම්. ඉතින් ප්‍රධාන වශයෙන්ම මම මගේ අඳුරගත්ත වැරදි 3ක් තියෙනවා. ඉතින් ඒ 3 ඔස්සේ තමයි මේ වීඩියෝ එක මම ලයින් අප් කරලා තියෙන්නේ. ඒ 3 ඔයා ෆික්ස් කරගත්තොත් අනිවාර්යෙන්ම ඔයාට ප්‍රෝ ප්‍රසන්ටර් කෙනෙක් වෙන්න හැකියාව තියෙනවා. මම කියන්නේ රේඩියෝ ප්‍රසන්ටර් කෙනෙක්වත් ඊට එහා දෙයක් නෙවෙයි. මම කියන්නේ කන්ටෙන්ට් ක්‍රියේෂන්ස් වල බය නැතුව කැමරාවක් ඉස්සරහට කතා කරන්න හැකියාව තියෙනවා. ඉතින් ඒක නිසා අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක ඉවර වෙනකන්ම බලන්න. ඉතින් මේන්ලි අපි කැමරාවක් ඉස්සරහ කතා කරද්දී මම මේ කතා කරන්නේ සෝලෝ ප්‍රසන්ටේෂන් එක. ඒ කියන්නේ කැමරාවක් මගේ ළඟ තියෙනවා, මම ස්ටුඩියෝ එකක ඉන්නවා, මගේ වටේ කවුරුත් නැහැ, මට ලැජ්ජ වෙන්න දෙයක් නැහැ, අර සබකෝලි කියන්නේ එහෙම දෙයක්ුත් නැහැ, මට නිදහසේ කැමරාවකට කතා කරන්න පුළුවන්. මේක ස්ටේජ් 1 නැත්නම් ලෙවල් 1 එක. ඕකේ ලෙවල් 2 එක සහ ඊට එහා තැන තමයි පර්සනලි මටත් බ්‍රෑන්ඩ්ස් එක්ක එහෙම වැඩ කරද්දි සමහරලාට ෂෝරූම් වලට ගිහිල්ලා වීඩියෝ කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ෂෝරූම් එකේ මිනිස්සු වෙනවා, කස්ටමර්ස් ලෙනවා, ඒකේ ස්ටාෆ් එක ඉන්නවා. එයාලා ඉද්දි මට ඒ හැම දෙයක්ම ඔළුවෙන් අයින් කරලා මට සිද්ධ වෙනවා කැමරාවක් ඉස්සරහා කතා කරන්න. ඒක ඊළඟ ලෙවල් එකේ ස්කිල් එකක්. මොකද පිරිසක් ඉන්නවා, මොකක් හරි ස්ක්‍රිප්ට් එකකට හරි මොකක් හරි දෙයකනේ කතා කරන්නේ, ඒ පොයින්ට්ස් අමතක වෙනවා. ඒක next level skill එකක්. හැබැයි ඒ ස්කිල් එකට යන්නත් පුළුවන් අපි මෙතන ස්කිල් එක හරියට කොන්ක්‍රීට් කරගත්තොත්. ඒ කියන්නේ ෆවුන්ඩේෂන් එක දාගත්තොත්. අද කතා කරමු කොහොමද මේ විදිහට ටෝකින් හෙඩ් වීඩියෝ එකකට නැත්නම් කැමරා එකකට බේසික්ලි කතා කරන්න කියලා. හරි, පළවෙනි එක තමයි ගොඩක් අය හිතනවා ට්‍රයිපෝඩ් එකක කැමරා එක සෙට් කරලා අපි කැමරාවටයි කතා කරන්න ඕනි කියලා. එහෙම හිතාගෙන ඉන්නවනම් ඒක තමයි ලොකුම වැරද්ද. මම ඔයාලට පෙන්වන්නේ මෙන්න මේ වීඩියෝ එක. මේ වීඩියෝ එක කරන දවස්වල මමත් හිතාගෙන හිටියේ ඔන්න ඔය දේ. කැමරාවක් සෙටප් කරනවා මම ඒකට කතා කරන්නේ. ඒක නිසා තමයි මගේ කිසිම ඉමෝෂන් එකක්, එක්ස්ප්‍රෙෂන් එකක්, අතපය වැඩි කිරීමක්, සුහදකමක්, ඔඩියන්ස් එකත් එක්ක ෆ්‍රෙන්ඩ්ලි ගතියක් නැති වෙන්න ප්‍රධාන හේතුව. අංක 1ටම ඔයා නැති කරගන්න ඕන දෙයක් තමයි ඔයා හිතන්න ඕන මේ ඉස්සරහා තියලා තියෙන ලයිෆ්ලස් කැමරා එකකට කතා කරනවා කියන එක අමතක කළා. ඔයා හිතන්න ඕන ඔයා කතා කරන්නේ ඔඩියන්ස් එකට. මේ මම දැන් කතා කරන්නේ ඔයත් එක්ක. මේ වීඩියෝ එක බලන ඔයා ස්ක්‍රීන් එකක් ඉස්සරහා ඉඳන් වීඩියෝ එක බලනවනේ. ඔයත් එක්ක තමයි මම මේ කතා කරන්නේ. අන්න ඒ විදිහට ඔයා වීඩියෝ එකක් කරනවා නම් ඔයා කැමරා ලෙන්ස් එකට හෝ කැමරා එකට හෝ ට්‍රයිපෝඩ් එකට නෙමෙයි කතා කරන්නේ. ඒ මොකද්ද අප්‍රාණික ඔබ්ජෙක්ට්ස් වලට නෙමෙයි ඔයා කතා කරන්නේ. ඔයා
මේකෙන් පිටිපස්සේ ඉන්න ලයිව් පුද්ගලයෙක්ට කතා කරන්නේ, සජීවී පුද්ගලයෙක්ට කතා කරන්නේ. එතනදී මම සරල ටිප් එකක් දෙන්නම්. ඔයා අමතක කරන්න කැමරාවකට කතා කරනවා කියලා ඔයාගේ ඇඟට ගන්න ඔයා කොහොමද යාළුවෙක් එක්ක කතා කරන්නේ. සාමාන්‍යයෙන් මිනිසෙක් එක්ක කතා කරද්දී අපි අපේ එක්ස්ප්‍රෙෂන්ස්, අපේ අතපය වැඩ කරන විදිහ, අපේ ඉමෝෂන්ස්, අපේ මූණ වැඩ කරන විදිහ, මේ හැම එකක්ම ෆන්ක්ෂන් වෙලානේ අපි මිනිසෙක් එක්ක කතා කරන්නේ. අන්න ඒ විදිහටම ඔයා හිතන්න මේ කැමරා එකක් නෙවෙයි, මේ ඉන්නේ ඔයාගේ වීඩියෝ එක බලලා ඉගෙන ගන්න, නැත්නම් වීඩියෝ එක බලන පුද්ගලයෙක් ඒ කෙනාට කතා කරනවා කියලා හිතාගන්න. සහ ෆ්‍රීලි කතා කරන්න. ඔයාගෙන එක්ස්ප්‍රෙෂන්ස්, ඉමෝෂන්ස් ඔයා ඒ විදිහට ඩිලිවර් කරන්න. ඔයාගේ චරිතයට හානියක් වෙන්නේ නැති විදිහට ඒවා කන්ට්‍රෝල් එකේ ඔයාට හැකියාව තියෙනවා ඩිලිවර් කරන්න. ඉතින් ඒක නිසා අංක 1ටම මතක තියාගන්න. ඔයා කිසිම ප්‍රාණයක් නැති කැමරා එකකට නෙවෙයි කතා කරන්නේ. ඔයා හිතාගන්න ඕන ඔයා කතා කරන්නේ තවත් මිනිස්සෙක්ට කියලා. හරි, ඊළඟ එක තමයි මම දැකලා තියෙනවා ගොඩක් අය මොබයිල් ෆෝන් එකෙන් වීඩියෝ කරනවා, කැමරාස් වලින් වීඩියෝ කරනවා. ඉතින් කැමරාස් වලින් කරද්දි සමහරවිට අපේ ඩිස්ප්ලේ, අපේ කැමරා එකේ ඩිස්ප්ලේ එක මෙහෙම රොටේට් කරලා අපේ පැත්තට හරව ගන්න පුළුවන්. ෆෝන් එකකින් කරනවා නම් අපි සෙල්ෆි රෙකෝඩ් කරොත් ලොකුවට ස්ක්‍රීන් එකේ අපිව පේනවා. මෙහෙම පේද්දිත් ඔයාට ඒක ඩිස්ට්‍රැක්ෂන් එකක් වෙන්න පුළුවන්. මොකද අපි සාමාන්‍යයෙන් අයි කන්ටැක්ට් තියාගන්න ඕනේ ඔඩියන්ස් එකත් එක්ක. ඔඩියන්ස් එකත් එක්ක අයි කන්ටැක්ට් තියාගන්න නම් අපි ඩිරෙක්ට් බලන්න ඕන කැමරා එකේ ලෙන්ස් එක දිහා. නැතුව කැමරා එකේ ඩිස්ප්ලේ එක දිහා නෙවෙයි. ඉතින් එක්සැම්පල් එකක් විදිහට මම මේ විදිහට දැන් කැමරා එකේ ඩිස්ප්ලේ එක බලනවා. මම ඩිස්ප්ලේ එක බලද්දි ඩිස්ප්ලේ එක බලාගෙන දැන් කතා කරන්නේ. ඔයාලට පැහැදිලිව වෙනස තේරෙනවා ඇති. දැන් ඔයත් එක්ක මම අයි කන්ටැක්ට් නැහැ. මම පැත්ත බලාගෙන තමයි කතා කරන්නේ. නමුත් දැන් මම ලෙන්ස් එක දිහා බලන් කතා කරන්නේ. එතකොට තමයි ඔයත් එක්ක මම අයි කන්ටැක්ට් එක සෙට් වෙන්නේ. මම දැකලා තිනවා ගොඩක් අය ෆ්‍රන්ට් කැමරා එකෙන් වීඩියෝ කරනවා. එයාලා වීඩියෝ කරන්නේ ඩිස්ප්ලේ එක දිහා බලාගෙන. ඒ කියන්නේ ෆෝන් එක මෙහෙම තිබ්බනම් කැමරාව උඩනේ තියෙන්නේ. ෆෝන් එකක්. ෆෝන් එකේ කැමරාව උඩනේ තියෙන්නේ. එයාලා කතා කරන්නේ ඩිස්ප්ලේ එක දිහා බලාගෙන. එතකොට මොකද වෙන්නේ? ඔඩියන්ස් එකත් එක්ක අයි කන්ටැක්ට් එක නැති වෙනවා. ඉතින් පුළුවන් තරම් try කරන්න. ඔයා වීඩියෝ එකට ප්‍රෙපෙයාර් වෙන්න. කොණ්ඩේ හදනවා නම් අඳින ඇඳුම ඕකේද? ඒවා ෆයිනල් මිරර් එකකින් ගිහිල්ලා බලලා ඇවිල්ලා කැමරාව ඉස්සරහා ඉඳ ගන්න. කැමරාව ඉස්සරහා ඉඳගෙන පුළුවන් නම් ඩිස්ප්ලේ එක බලන්න එපා. පර්සනලි මමත් රෙකෝඩ් කරද්දි ඩිස්ප්ලේ එක අනිත් පැත්තට හරවලා තියෙනවා. මොකද එතකොට නිරායාසයෙන්ම මම ලෙන්ස් එක දිහා බලනවා වෙනුවට ටික වෙලාවකදී මම ඩිස්ප්ලේ එක දිහා බලාගෙන කතා කරන්නේ. එතකොට ඔඩියන්ස් එකත් එක්ක තියෙන මේන් අයි කන්ටැක්ට් එක නැති වෙනවා. අයි කන්ටැක්ට් එක කියන එක අනිවාර්ය වැදගත්. එතකොට තමයි අපිව බලන කෙනෙක්ට ෆීල් වෙන්නේ. අපි කියන දේ අපිත් එක්ක සුහදකමක් ඇති වෙන්නේ. අපිත් එක්ක ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් ඇති වෙන්නේ. අපේ වීඩියෝ එකක් ආයි බලන්න ඕනේ කියලා හිතෙන්නේ අයි කන්ටැක්ට් එක තිබ්බහම. ඉතින් පුළුවන් තරම් ෆෝන් එකෙන් කතා කරනවා නම්, ෆෝන් එකකින් වීඩියෝ කරනවා නම් ඩිස්ප්ලේ එක නැතුව උඩ කැමරා එක තියෙන පාර්ට් එක බලන්න. එතකොට අයි කන්ටැක්ට් එක හැදෙනවා. කැමරා එකක් පාවිච්චි කරනවා නම් ඩිස්ප්ලේ එක පුළුවන් තරම් අවොයිඩ් කරන්න. ඒක දිහා බලන්නේ නැතුව කතා කරන්න try කරන්න. හරි. තුන්වෙනි මේන්ම කාරණාව තමයි ඔයා කරන්න යන දේ කලින් ප්‍රෙපෙයාර් වෙන්න. මෙහෙමයි. මේ වෙද්දි content creations එක ටයිප් තියෙනවා. ඒ කියන්නේ අපිට දෙයක් හිතුණාද ෆෝන් එක ගත්තා, සෙල්ෆි එක ඔන් කරා, කතා කරා ෆ්‍රීලි. මම මේ කියන්නේ ඒක නෙවෙයි. ටිකක් ස්ක්‍රිප්ටඩ් විදිහට content එකක් කරනවා නම්, ටිකක් ඉස්සරහට යන්න, කියන්නේ මේ අපි කරනවා වගේ content එකක් කරන්න හිතාගෙන ඉන්නව නම්, එක්සැම්පල් එකකට මම නෙමෙයි, අපි හිතමු චනුක්ස් ප්‍රෝ වෙන්න පුළුවන්, මලින් දලහකෝන් ටෙක්රක් ෂෝ එකේ මලින් දයිය වෙන්න පුළුවන්. නැත්නම් අපි හිතමු රාමුව channel එක ඔයා දන්නවනේ, රාමුව channel එක වෙන්න පුළුවන්. ඒ channels උත් ස්ක්‍රිප්ටඩ් විදිහට යන්නේ. ඒ කියන්නේ හරියට ප්‍රෙපෙයාර් වෙලා කරන වීඩියෝස් නේ. නිකන් මෙහෙම ඔන් කරගෙන නිකන් ජස් කතා කරන එකක් නෙවෙයිනේ. ඒක වෙනම content type එකක්. හොඳේ. මම මේ කියන්නේ අපි කරන content type එකේ contents කරනවා නම් අනිවාර්යෙන්ම ඔයා කතා කරන දේ ඊට කලින් ප්‍රෙපෙයාර් වෙන්න. ස්ක්‍රිප්ට් එකක් හදාගන්න. මම මේ කියන්නේ ස්ක්‍රිප්ට් හදනවා කියලා අර හැලි ලියාගෙන ස්ක්‍රිප්ට් කියවන එක නෙමෙයි. එහෙම කරන්න එපා. මොකද සමහරු ස්ක්‍රිප්ට් එකක් ලියාගෙන ඒක ඉස්සරහින් තියාගෙන ඒක දිහා බලාගෙන තමයි කියන්නේ. එතකොට අර නැචරලි නෙමෙයි, නිකන් පාඩමක් කියවනා වගේ තමයි ඔඩියන්ස් එකට දැනෙන්නේ. දැන් මෙතනදී මම සම්පූර්ණයෙන්ම මගේ මොලේ ප්‍රොසෙස් වල කටහරහා එළියට දාන දේ තමයි මම කතා කරන්නේ. නැතුව ස්ක්‍රිප්ට් එකක් බලාගෙන නෙවෙයි. හැබැයි මම කරන දෙයක් තමයි බුලට් පොයින්ට් ස්ක්‍රිප්ට් එකක් හදාගන්න. මොකද මම ඉස්සර ඕක කරන්නේ නැහැ.
අර ඔයාට පේන කාලේ වීඩියෝස් වල ඒක කරන්නේ නැහැ. මම තනිකර ඔළුවේ තියාගෙන කතා කරන්නේ. හැබැයි මට පස්සේ තේරුණා මම වීඩියෝ එක එඩිට් කරන්න ගද්දී සමහර කාරණා මිසින්. මගේ ඇරිලා සමහරට ප්‍රධානම කාරණා. ඉතින් ඊට පස්සේ මම කරන්නේ බුලට් පොයින්ට් ස්ටයිල් ස්ක්‍රිප්ට් එකක් හදාගන්නවා. පර්සනලි මට ලොකු අර ඡේදකනම් තියෙන ස්ක්‍රිප්ට් එකක් බලාගෙන කියවන්න කියන්නේ වීඩියෝ කරන්න අමාරුයි. මම කරන්නේ ප්‍රධාන පොයින්ට්ස් ටික බුලට් පොයින්ට් කරගන්නවා. ඒ පොයින්ට් එක දැක්කම මම දන්නවා මොනවාද ඒක කියන්න ඕනේ කියලා. අන්න ඒ විදිහට ස්ක්‍රිප්ට් එකක් හදාගන්න ඔයාට පහසු විදිහට. ඒ වගේම තමයි පෙර පුහුණුව. සාමාන්‍යයෙන් ඔයා කැමරාවකට කතා කරන්න ඉගෙන ගන්න නම් ඔයා තනියෙන් ඉන්න වෙලාවට ඔයාලා හදා ගන්න ඕනේ ස්ක්‍රිප්ට් එකක්. ඒ ස්ක්‍රිප්ට් එකේ තියෙන දේවල් කතා කරන්න. ඔයා නිකන් කෙනෙක් ඉස්සරහා ඉන්නවා කියලා හිතාගෙන වොෂ්රූම් එකට යද්දී ඔයාගේ රූම් එක ඇතුලේ නිකන් ෆ්‍රී ටයිම් එකක ඔයාගේ ස්ක්‍රිප්ට් එක ප්‍රැක්ටිස් කරන්න. ඔව් ඊට පස්සේ හිතෙන්න පුළුවන් ඔයාට පිස්සු කියලා. මොකද තනියෙන් කියවනවනේ. ලොකුවට හිතන්න එපා ගැන. පර්සනලි අදටත් මම එහෙමයි. මොකද එහෙම පෙර පුහුණුවක් නොවි. අපි ටිකක් රිහර්සල් එකක් සෙල්ෆ් රිහර්සල් එකක් නොවී මම මේ කැමරාව ඉස්සරහට ඇවිල්ලා ඉඳගත්තා කියලා හිතන්නකෝ. ඒ කියන්නේ මම ස්ක්‍රිප්ට් එක කියන්නේ මොකක් හරි ටොපික් එකක් රිසර්ච් කරනවා, බුලට් පොයින්ට් ස්ක්‍රිප්ට් එකක් හදා ගන්නවා, මෙතන ඉඳ ගන්නවා. එහෙම වුණාම කතා කරන්න බෑ. මොකද මම කියන්නේ මොනවාද, කියන්න ඕනේ නැත්තේ මොනවාද, ඕනේ මොනවාද? ඒ කිසි දෙයක් මට අයිඩියා එකක් නැහැ. මොකද මම පෙර පුහුණුවක් වෙලා නැහැ. නමුත් ඔයා පෙර පුහුණුවක් වෙලා මෙතන ඇවිල්ලා ඉඳගත්තොත් පර්සනලි මටත් ලොකු කන්ෆිඩන්ට් එකක් තියෙනවා. මොකද මම A to Z ඒ ටොපික් එක කලින් ප්‍රෙපෙයාර් වෙලා තියෙන්නේ. එතකොට මට තියෙන්නේ මෙතන ඇවිල්ලා ලස්සනට ඩිලිවර් කරන්න විතරයි. සමහරලාට මම ප්‍රැක්ටිස් වුණාටත් වැඩිය හොඳට ලස්සනට මෙතනදී මට වැඩේ කරගන්න පුළුවන්. මොකද පෙර පුහුණුව නිසා. මම එහෙමයි. අදටත් එහෙමයි. මම ස්ක්‍රිප්ට් එක හදාගන්නවා. මම ප්‍රැක්ටිස් වෙනවා. එතකොට මට වීඩියෝ එක අර ගාන්න නැතුව බොහොම ලස්සනට කරන්න පුළුවන්. එතකොට මට අර කට්ස් මගේ එඩිට් එකේදී පවා කට්ස් අඩුවෙන් මට කරන්න තියෙන්නේ. මොකද වැරදීම් අඩුයිනේ. අන්න ඒක නිසා ප්‍රෙපෙයාර් කියන එක තමයි අංක 3ටම මම හදාගත්ත මේන්ම කාරණාව. ඉතින් මේ කාරණා තුනත් එක්ක තමයි එදා මම මෙන්න මේ විදිහට වීඩියෝ කරපු කෙනා අද බොහොම රිලැක්ස් විදිහට ඔයාලත් එක්ක කතා කරගෙන සහ මේ channel එක ලක්ෂ 2.5ට උඩට ගෙනහිල්ලා මේ channel එක 50,000 වෙනකන් අරන් ඇවිල්ලා සහ තව channels කළා. ඉතින් ඔය එක්ස්පීරියන්ස් එකෙන් තමයි මේ හැම දෙයක්ම හදාගෙන තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන්ම අපි content create කරනවා නම් අපි කියන්නේ මොනවාද? ඒ කියන්නේ අපි භාෂාවකින් මොන හරි දෙයක් මිනිස්සෙට ඩිලිවර් කරන එකනේ කරන්නේ. ඒක පැටලිලි සහගත නැතුව අරහෙන් පැනලා මෙහෙන් පැනලා වචන ගොත ගහලා එහෙම නැතුව හරියට A to Z smooth අපිට කතා කරන්න පුළුවන් නම් එතකොට වාට ස්කිල් එක 0 ඉඳලා 100% ගන්න පුළුවන් බොහොම කෙටි කාලයක් ඇතුළත. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මේ වීඩියෝ එක ගැන? මගේ අදහසට එග්‍රීද? ඔයාලට මොනවාද තියෙන එක්ස්පීරියන්ස්? ඔයා කැමරාවක් ඉස්සරහට කතා කරනවා නම් ඔයා එදා සහ අද කම්පෙයාර් කරද්දී ඔයාගේ වෙනස්කමක් දකින්නවද? ඉතින් අනිවාර්යෙන්ම කතා කරමු මේ සම්බන්ධව. ඉතින් ක්‍රියේටර් ස්පේස් channel එක කියන්නේ සාම්ප්‍රදායික විදිහට අර YouTube සාම්ප්‍රදායික දේවල් කතා කරන තැනක් නෙවෙයි. අලුත් දේවල් අලුත් අදහස් ෂෙයා කරගන්න තැනක්, මගේ එක්ස්පීරියන්ස් ෂෙයා කරගන්න තැනක් ඔයාලත් එක්ක. ඉතින් මම හිතනවා content creation journey එක මේ channel එකේ කරපු පළවෙනි වීඩියෝ එකෙත් විශ් කරා. content creation කරන්න හිතන් ඉන්නව නම් හිත ඉන්න එපා. දැන් පටන් ගන්න, improve කරගන්න. daily ඔයා දානවා නම් content එකින් එකට improve කරගන්න. කලින් එකේ ඔයා කතා කරපු විදිය හරි නැත්නම් ඊළඟ එකේ improve කරගන්න. edit එක improve කරගන්න. quality එක improve කරගන්න. මේ හැම දෙයක්ම improve කරගෙන මේ අවුරුද්ද අවසාන වෙද්දී සක්සස් ක්‍රියේටර් කෙනෙක් වෙන්න පුළුවන් වෙන්න කියලා මම විශ් කරනවා. ඉතින් අදහස් අනිවාර්යයෙන්ම කියන්න. ඉතින් ආයිත් අලුත් වීඩියෝ එකක් කරන් එනකන් ඔයාලට හැකියාව තියෙනවා මෙන්න මේ වීඩියෝස් ටික බලන්න.